ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ඇත්තකම සෑහෙන්න දිනක අතර දකින්න ලැබෙන සෞඛ්‍ය තත්ත්වයක් ගැන. ඒ තමයි යකඩ ඌනතා රක්තහීනතාවය. අපිට ලැබිලා තියෙන තොරතුරු වල කියවෙනවා මේක මතකයට එහෙම අර අවධානයටත් බලපාන පුරන් කියලා. ඒ කියන්නේ අපි අද මේ ගැඹුරින් කතා කරමු. මේ தත්ත්වය මොකද්ද? ලක්ෂණ එහෙම හේතු කොහොමද හඳුනාගන්නේ ප්‍රතිකාර? ඒ වගේම කැම බීම වලින් කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. මෙතන විශේෂයෙන්ම කියවෙන දෙයක් තමයි මේකට ප්‍රධාන හේතු වෙන්න පුළුවන් කියනවා රුධිරය අහිමි වීම නැත්නම් ගර්භණී බව වගේ දේවල්. ඒක ඇත්ත. රක්තහීනතා වර්ග කිහිපයක්ම තියෙනවා. හැබැයි ඉතින් මේ යකඩ ඌනතාවය කියන්නේ ඒ අතරින් බොහොම සුලභ එකක්. ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය අඩු වුණාම තමයි මේක වෙන්නේ. ඒකේ බලපෑම ලේසියෙන් හිතන්න හොඳ නෑ. එතකොට කෙනෙක් තමයි මේක තියෙනවද කියලා දැනගන්න පුළුවන් ලකුණු. ඒ කියන්නේ රෝග ලක්ෂණ මොනවද? තොරතුරු වල හැකියජනන් කියන්නේ අධික මහන්සියක් දැනෙන එක, ශක්තිය අඩු ගතිය, හුස්ම ගැනීමේ අපහසුතා, සමහර වෙලාවට හදවත ගැහෙන එකක් දැනෙනවා කියනවා. palpitations කියන්නේ ඒකද නේද? ඔව් palpitation. හරි. සම සුදුමැලි වෙන එකක් තියෙනවා. ඒත් ඉතින් සමහර අයට මේ ලක්ෂණ එච්චර පැහැදිලිව පේන්නෙත් නෑ කියලාත් සඳහන් වෙනවා. ඔව්. ඒකේ ඇත්ත සමහර වෙලාවට ලක්ෂණ එච්චර පැහැදිලි නෑ. හැබැයි ඔය වගේ දෙයක් තේරෙනව නම් හොඳම දේ වෛද්‍ය උපදෙස් ගන්න එක. මොකද සරල ලේ පරීක්ෂණයකින් අර FBC කියන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාව. ඒකෙන් ලේවල රතු සෛල ගාන බලලා මේ රක්තහීනතාවය තිනවද කියලා හරියටම දැනගන්න පුළුවන්. ඒකට ලොකු සූදානමක් එහෙම ඕනෙත් නෑ නේද? නෑ. විශේෂ සූදානමක් ඕන නෑ. ඒ එක්කම මේක යකඩ මදි වෙලාමද නැත්නම් විටමින් B12 හරි ෆෝලේට් හරි වගේ වෙන දෙයක් මදි වෙලාද කියලත් ඒ පරීක්ෂණයෙම හොයාගන්න පුළුවන් වෙනවා. හයි. එතකොට හේතු ගැන කතා කරොත් විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් වීමේදී දැඩිපුර රුධිරය යන එක අනිත් එක ගර්භණී කාලය. මේ දෙක නම් ගොඩක් සුලභයි කියලා තමයි පේන්නේ. ඔව්. ගර්භණී කාලයේදී කැම බීම වලින් ලැබෙන යකඩ ප්‍රමාණය මදි වෙන එකත් හේතුවක් වෙනව නේද? අනිවාර්යයෙන්ම ගර්භණී කාලේදී අවශ්‍යතාවයත් වැඩිනේ. හැබැයි ඉතින් පිරිමි කෙනෙක්ට හරි ඔසප් වීම නැවතුණු කාන්තාවකට හරි මේ යකඩ ඌනතා රක්තහීනතාවයේ තියෙනවා කියලා හොයාගත්තොත් ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න උන කාරණයක්. ඒ මොකද? මොකද ඒක සමහර විට ඇඟේ ඇතුලෙන් කොහෙන් හරි ආමාශයෙන් හරි බඩවැල් වලින් හරි පොඩ රුධිරය යනවා කියන එක ලකුණක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර වේදනානාශක අර NSAIDs කියන වර්ගයේ පාවිච්චි කරනකොට ආමාශයේ බිත්තිවලට පොඩි හානි වෙලා ලේ යන්න පුළුවන්. නැත්නම් ආමාශයේ තුවාල, අර්ශස් වගේ දේවල්. ගොඩක් කලාතුරකින් පිළිකාවක් වගේ දෙයක් නිසාත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවක හේතුව හරියටම හොයාගන්න එක වැදගත්. හරි, ඒක පැහැදිලි. එතකොට ප්‍රතිකාර පැත්තට ගියොත් වෛද්‍යවරු කොහොමද මේකට ප්‍රතිකාර කරන්නේ? තොරතුරු වල නම් තියෙන්නේ හේතුව හොයාගෙන සාමාන්‍යයෙන් මාස 6ක් විතර දිගටම ගන්න යකඩ පෙති වර්ගයක් දෙනවා කියලා. ඔව්. අර ෆාමසි වලින් සාමාන්‍යයෙන් ගන්න යකඩ සප්ලිමන්ට් වලට වඩා මේවා ටිකක් ප්‍රබලයි කියලාත් කියවෙනවා. ඔව්. වෛද්‍ය නිර්දේශය අනුව දෙන යකඩ පෙතිවල යකඩ මාත්‍රාව වැඩි. අනිත් එක දොඩම් ජූස් එකේ හොන් ගත්තම හොඳ එකයි නැටද විටමින් C. ඕ ඒක ඇත්ත. විටමින් C තියෙන දෙයක් එක්ක දොඩම් විශ්ව වගේ ගත්තම යකඩ ශරීරයට උරා ගන්න එකට උදව්වක් වෙනවා. හැබැයි ඉතින් මේ යකඩ පිටි ගන්නකොට සමහරුන්ට පොඩි අතුරු ආබාධ එන්න පුළුවන්. මොන වගේ? මලබද්ධය වගේ වෙන්න පුළුවන්. සමහරුන්ට බඩේලිය යන්න පුළුවන්. බඩේ රිදෙන ගතිය, පපුව දැවිල්ල, ඔක්කාර ගතිය එන්න පුළුවන්. මල පහ කළු පාට වෙන එක නම් සාමාන්‍ය දෙයක් ඒ පෙති ගන්නකොට. එතකොට ඒවට මොකද කරන්නේ? ගොඩක් වෙලාවට කෑම වේලත් එක්කම හරි කෑම කාලා ඉවර වුණ ගමන් හරි පෙත්ත ගත්තම ඔය අතුරු ආබාධ ගොඩක් දුරට අඩු වෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඔය අතුරු ආබාධ තිබුණත් දොස්තර මහත්තයා නෝනා කියපු කාල සීමාව සම්පූර්ණ වෙනකම්ම පෙති ටික ගන්න එක නතර කරන්න හොඳ නෑ. තව අතිශයින්ම වැදගත් දෙයක් තියෙනවා. මේ යකඩ පෙති පොඩි දරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈඩ් කරලා තියන්න ඕනේ. මොකද දරුවෙක් ඕක වැඩිපුර බිව්වොත් ඒක මාරාන්තික වෙන්න පුරුවන්. ඒක හරිම භයානකයි. හරිම වැදගත් කාරණයක් ඒක. එතකොට කෑම බීම කන බොන දීවල් වලිනුත් මේකට ලොකු බලපෑමක් තියෙනව නේද? තොරතුරු වල යෝජනා කරනවා අර තද කොළ පාට පලා වර්ග, නිවිති, කේල් වගේ දේවල්. දියබෙරළිය. යකඩ එකතු කරපු සීරියල්ස්, පාන් වර්ග, මස්, මාළු. අනිත් එක අර පියලි ධාන්‍ය කියන්නේ පරිප්පු, කව්පි, කජු වගේ දේවල්. මේවා කෑමට එකතු කරගන්න කියලා. ඔව්, ඒ ඔක්කොම යකඩ බහුල ආහාර. ඒ වගේම තමයි අපි සැලකිලිමත් වෙන්න උන තවත් පැත්තක් තියෙනවා. ඒ මොකද්ද? සමහර කෑම බීම තියෙනවා ඒ වයින් යකඩ ශරීරයට උරා ගන්න එකට බාධා කරනවා.
එහෙම දේවලුත් තියෙනවද? ඔව්. ප්‍රධාන වශයෙන්ම තේ, කෝපි, ඒ වගේම කිරි ආහාර, කැල්සියම් බහුල දේවල්. ඒවා ප්‍රධාන කැම වේල් එකක එක දිගට ගන්න එකෙන් යකඩ අවශෝෂණය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෑමට කිට්ටුව තේ බොන එක එච්චර හොඳ නෑ. ඔව් පැයක් දෙකක්වත් අතර තියෙනවනම් තමයි හොඳ. තව දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතන සම්පූර්ණ ධාන්‍ය වර්ග තියෙන්නේ හෝල් ග්‍රේන්ස්. ඔව්. ඒවයි තියෙනවා ෆයිපිකම්ලේට් කියලා දෙයක්. ඒකෙනුත් යකඩ ඇඟට උරා ගන්න එක අඩු කරනවා. හරි පුදුමයිනේ. එතකොට ප්‍රතිකාර ගත්තේ නැත්තම් මේ තත්ත්වය නිකන් තිබුණොත් මොකද වෙන්නේ? ප්‍රතිකාර නොගෙන හිටියොත් නම් ටිකක් බරපතල වෙන්න පුළුවන්. එකක් තමයි ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. එතකොට ලෙඩ රෝග හැදීමේ ආසාද නැතිවීමේ අවදානම වැඩි වෙනවා. අනිත් එක තමයි හෘදයටයි පෙනහළු වලටයි බලපෑම් වෙන්න පුළුවන්. දිගු කාලීනව රක්තහීනතාවය තිබුණොත් හෘදේ ස්පන්දනය වේගවත් වෙන්න ටැකිකාඩියා එහෙමත් නැත්නම් හෘදය අකර්මණ්‍ය වීම heart failure වගේ තත්ත්වෙන්ට යන්න අවදානමක් තියෙනවා. අනේ ගර්භිණී කාලේදී නම් මවට වගේම බබාටත් සංකූලතා ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙනම් මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි යකඩ උණතා රක්තහීනතාවය කියන එක එච්චර සරලව තගන්න හොඳ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අර ලක්ෂණ ගැන පොඩ්ඩක් හරි දැනුනොත් අවධානය යොමු කරන එක, ලේ පරීක්ෂණයක් කරගන්න එකේ වැදගත්කම, සුලභ හේතු වගේම සමහර වෙලෙ යටින් තියෙන්න පුළුවන් වෙනස් හේතු ගැනත් හිතන එක. ඔව්. ඊට පස්සේ નિયમિત විදිහට වෛද්‍ය උපදේශ මත යකඩ පෙති ගන්න එක, කැම බීම ගැන සැලකිලිමත් වෙන එක මේ ඔක්කොම කොච්චර වැදගත්ද කියන එක පැහැදිලි. ඇත්තලෙම මෙන්න මේ කාරණේත් පොඩ්ඩක් හිතන්න වටිනවා. අපි දැන් කතා කරන්නේ යකඩ අවශෝෂණයට බාධා කරන තේ, කෝපි, කිරි ආහාර ගැන. ඒ වගේම අර සෞඛ්‍ය සම්පන්නයි කියන සම්පූර්ණ ධාන්‍ය වර්ග ගැනත්. මේ දේවල් ඇත්තටම අපේ නූතන එදිනදා ආහාර පුරුදු වල සැහැණ තියෙව නේද? ඔව් ගොඩක් වෙලාවට. ඉතින් මේ වගේ ආහාර පුරුදුත් යකඩ ඌනතාවය කියනක අද සමාජයේ මෙච්චර සුලභ වෙන්න යම්කිසි විදිහකින් දායකත්වයක් දෙනව වෙන්න බැරිද? ඒකට පොඩ්ඩක් හිතන්න ඕන කාරණයක්.